සල්ලි තියෙන මිනිස්සුන්ට ධනෙ තියෙනවද? තථාගතයන් වහන්සේ දැන් උගන්වනව නෙමේ තමන් උපමා කරගන්න කියලා. එතකොට සල්ලි තියෙන මිනිස්සුන්ට අර සන්තුට්ටි පරමං ධනං නේ බුදුහාමුදුරු ගන්නන්නේ සතුට තමයි පරම ධනය කියලා. හැම කෙනෙක්ම කියනවා නේද හාමුදුරනේ සතුටින් ඉන්න නම් සල්ලි තියෙන්න ඕන කියලා. අහලා බලන්නකො සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් සතුට තියනවද කියලා. අහලා බලන්නකො ඔය දඩබ්බර සල්ලිකාරයන්ගේ තෘප්තිය තියනවද කියලා. අපේ බෝධිසත්වයන් වහන්සේට තිබ්බ මාලිගා තුනක් රම්ම්‍ය සුරම්ම්‍ය සුබනේ. මේ මාලිගා තුනේ උන්වහන්සේට අපිරිමිත වෙච්ච අප්‍රමාණ වෙච්ච සැප සම්පත් තිබ්බා. ඒ සියල්ල පැත්තකට දාලා ඇවිල්ලා ගහක් යටට ඇවිල්ලා මොකක්ද හෙව්වේ? ඔය කියනව නේද අපි යනකොට වෙලක් අයිනෙන් එහෙම යනකොට පුදුම සැනසීමක් තියෙන කියලා. මිනිස්සු පුදුම විදිහට මේ සතුට මොකක්ද කියන එක හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා. මිනිස්සු ධනය මොකක්ද කියන්නේ කියලා හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා. පින්නතුනේ සල්ලි වලින් කරන්න පුළුවන් දෙයකට කියලා තියෙන්නේ ද්‍රව්‍ය මෙලදී ගන්න එක විතරයි. එහෙමනේ. සල්ලි වලින් කරන්න පුළුවන් මොකක්ද? මොකක් හරි මිලදී ගන්න එක විතරයි. මිලදී ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා මිනිස්සෙකුට ඕනේ. මිනිස්සුන්ට පුළුවන් ද කල්යාණ මිත්‍රත්වයේ මිලදී ගන්න පුළුවන්? එහෙනම් අපි කල්පනා කරන්න ඕන එක තමයි මිනිස්සුන්ට පුළුවන් ද සෙනෙහස කියන එක සල්ලි වලට ගන්න පුළුවන්? අපි බලාපොරොත්තු වෙන ආදරය සල්ලි වලට ගන්න පුළුවන්? ගොඩක් අපේ රටේ අපේ ලෝකේ විවාහ ජීවිතවල සල්ලි තියෙනවා හොඳට. ගෙදර යාහන 2 3 තියෙනවා. විවිධ ව්‍යාපාර විවිධ කර්මාන්ත තියෙනවා. දරුවෝ විවිධ රටවල ඉගෙන ගන්නවා. මාලිගා වගේ ගෙවල් තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට පැලක තියෙන සතුටවත් ඒ මිනිස්සුන්ට නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල කඳුළු කතාවක් තියෙනවා. පාරේ යනකොට අපි කියනවා නේද මාලිගාවක් වගේ ගයක් හෙන පින්කාරයෝ කියලා කියනවනේ. පින්නත් නේ අපේ ගම්වල තිබ්බ සැනසීමවත් සමහර විට මාලිගාවල නැති වෙන්න පුළුවන්. හේතුව මිනිස්සු තථාගතයන් වහන්සේ දේශනා කරපු කාරණාවලට